ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ අලුත් පොඩ්කාස්ට් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සමාජ බීතිකාවේවත් සෝෂල් ඇන්සයිටි එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරෙද්දී මට 100% විශ්වාසයි ඔයගොල්ලන්ට සෝෂල් ඇන්සයිටි එක තියෙනවා නම් මේ සමාජ බීතිකාව තියෙනවා නම් මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට කාලයත් එක්ක තේරුම් ගිය එකක් තමයි මේ සෝෂල් ඇන්සයිටි එක ඇති වෙන්නේ. දැන් අපි යාළුවොත් එක්ක ඉද්දී හරි නැත්නම් අපි මොකක් හරි තැනකට යද්දී හරි අපි හිතනවා මෙතන ඉන්න අය අපි ගැන මොනවයි හිතයිද නැත්නම් ඒගොල්ලෝ අපි ගැන හිතන දේ ඒගොල්ලෝ අපි ගැන මොන විදිහට හිතනද කියලා අපි ඔළුවෙන් හිතනවා ඒගොල්ලෝ අපි ගැන මේ විදිහට දැන් මේලා හිතන ඇති කියලා. නැත්නම් අපි හිතෙන් හදාගත්තේ අපි ගැන චිත්‍ර රූපයක්. ඒ කියන්නේ අපි මේ වගේ සමාජයට පේන්න ඕනි අපි මේ වගේ කෙනෙක් විදිහට පේන්න ඕනි කියලා අපි හදාගත්තේ රූපයකින්ද අපේ ඔළුවේ මනසේ තියෙන රූපයකින්ද තමයි මේ සෝෂල් ඇන්සයිටි එක ඇති වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ. ඉතින් මං හිතුවද මට මේ ගැන හිතන දේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මටත් මේ ගැන කාලයක් ඇද්දි තමයි මේකට තේරුම් ගියේ. ඉතින් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ ලැබිලා තියෙන ජීවිතේ. ඒ කියන්නේ අපිට මුහුණ දෙන්න වෙන්න දේවල් අපේ යාළුවෝ අපේ සමාජ තත්ත්වය අපේ පෙනුම ඇඩරුව ඉතින් මේ දේවල් අපි පිළිගන්න ඕනේ. තවත් මේ දේවල් එක්ක ෆයිට් කරන්න නැතුව අපි මේ වර්තමාන මොහොතේ අපිට ලැබිලා තියෙන දේවල් අපි හදවතින්ම බාර ගන්න ඕනේ. ඉතින් අපි ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න ඕනේ. ඉතින් හිතන්න ඕගොල්ලෝ යාළුවෝ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන අවස්ථා අපිට ජීවිතය අත්විඳ ලැබිච්ච අවස්ථා අනුව තමයි අපිට මේ දේවල් ලැබිලා තියෙන්නේ මේ වර්තමාන මොහොත අද වෙද්දි. ඉතින් ඒ වගේම අපිට මේ පෙනුම ඇඩරුව මේ දේවල් ලැබිලා තියෙන්නේ අපි පෙර කරපු කර්මය නිසා. ඉතින් බුදුදහම තුලත් කියා දෙන්නේ අපි පෙර කරපු කර්මය නිසා අපිට මේ ලැබිලා තියෙන දේවල් ගැන අපි හිතෙන් දුක් වෙන්න හොඳ නැහැ කියලා. මොකද මේවා අපේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන්නේ. මොකද අපිට වෙනස් කරන්න බෑනේ මේවා. ඉතින් මේවා අපේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන දේවල් ගැන අපි අනවශ්‍ය විදිහට හිතද්දි තමයි අපේ මේ හිතේ බර වැඩි වෙන්නේ. ඉතින් මුලින්ම අපිට ලැබිලා තියෙන ජීවිතේ පිළිගන්න ඕනේ මේ වර්තමාන මොහොතේ අපිට අත්විඳින්න ලැබුණු දේවල් මේ සිදුවීම් අපි හදවතින්ම බාර ගන්න ඕනේ. මොකද හැමෝටම එක වගේ ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. හැමෝටම විවිධාකාර හැමෝගෙම ජීවිතේ හැමෝටම විවිධාකාර දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් විවිධාකාර අවස්ථා වලට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් අපි මේවා පිළිගන්න ඕනේ අපිට මේ වර්තමාන මොහොතේ ලැබිලා තියෙන අවස්ථා හා අපේ ජීවිතය ගැන. ඉතින් අපි මේවා පිළිගත්තට පස්සේ අපිට තේරුම් යනවා අපි ඇත්තටම තේරුමක් තියෙන දේවල්ද මේ ඔළුවෙන් අල්ලන් ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපේ ඇත්තටම අපේ අඩුපාඩුවක් තියෙනවා. අපේ කන්ෆිඩන්ස් අඩු වෙන. අපි මේ දේවල් හදා ගන්න ඕනේ. නමුත් අපි මේ දේවල් හදාගද්දි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි අපිට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙන්න බෑ. ඉතින් අපිට වැරදෙන වෙලාවල් තියෙනවා. ඉතින් කිසිම මිනිස්සෙක්ට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙලා ඉන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ඕගොල්ලෝ අඩුපාඩු හදා ගන්නවා නම් කන්ෆිඩන්ස් වැඩි කරගන්න ගමන් නම් ඉන්නේ. ඕගොල්ලෝ හැමතිස්සෙම ඔළුවේ තියාගන්න මේ දේවල් මම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මට හැමතිස්සෙම මේවා දේවල් වැරදෙන වෙලාවල් තියෙනවා, හරියන වෙලාවල් තියෙනවා. ඉතින් මම මේ දේවල් හිමීට ඉගෙන ගන්න ගමන් ඉන්නේ. කියලා ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට දැන් වෙන්ද කන්ෆිඩන්ස් නැතුව ඉන්නවා නම් ඔබ හිතන්න ආද මම කන්ෆිඩන්ස් එකෙන් කතා කරා දැන් මට එක පොයින්ට් එකක් වැඩි වුණා මගේ ජීවිතේට. ඒ වගේ ඔයගොල්ලෝ හිතා ගන්න වැරදෙන වෙලාවල් තියෙනවා, හරියන්නේ නැති වෙලාවල් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ස්වභාවයක්. ඉතින් අපි මේ දේවල් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. අපේ කන්ෆිඩන්ස් අඩු වෙනනම් අපි මේ දේවල් හදා ගන්න ගමන් ඉන්නේ. ඒක නිසා අපි පිළිගන්න ඕනේ අපි මේවා හිමීට කරගෙන යන්නේ. ඉතින් අපිට වැරදෙන වෙලාවල් තියෙනවා, හරියන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. ඉතින් ගහක් උනත් එකපාර ලොකු වෙන්නේ නැහැ. ඉතින් ඒ ගහ කාලයක් ගියට පස්සේ තමයි ලීසින් ගලවන්න බැරි ගහක් වෙන්නේ. ඉතින් මෙන්න මේ දේ මුලින්ම තේරුම් ගියට පස්සේ තමයි අපිට අපි වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ ඔළුවේ තියාගත්ත අනවශ්‍ය බර අයින් කළා බිමින් තිව්වේ දවසට තමයි අපිට මේ අපි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි අපි හිතනවා දැන් අපි තැනකට ඇද්දී හරි යාළුවෝ හරි අපි ගැන මේ විදිහට හිතන ඇති කියලා අපි හිතනවා මේ සිතුවිලි ටික. ඉතින් මේක නම් ඇත්තටම පට්ටවල් බොරුවක්. මේ අපි හිතන විදිහටම ඇත්තටම අනිත් මිනිස්සු අපි ගැන හිතන්නේ නැහැ. මොකද හැමෝටම ලැබිලා තියෙන්නේ තමන්ටම කියලා ජීවිතයක්. ඉතින් හැමෝම පොඩි කාලේ ඉඳන් අත්විඳපු දේවල් තමන්ගේ එදා දවසේ මුණ දෙන්න තියෙන දේවල් ගැන තමයි හැමෝම හිතා ඉන්නේ. මොකද අපි හිතන තරම් අපි හිතන විදියටම වෙන අපි ගැන හිතන්නේ නැහැ. මේක අපේ ඔළුවේ ඇති වෙන දෙයක් තමයි. ඉතින් මේක ඇත්තටම බොරු දෙයක්. අපි මේකට අනවශ්‍ය බරක් තියාගන්න එක. ඇත්තටම මිනිස්සු අපි හිතන තරම් අපි ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේම මිනිසුන්ට අපි හිතන තරම් අපිව වැදගත් නැහැ. ඉතින් මේ ෆීලින් ගුඩ් කියන පොතේ කියලා තියෙනවා අපි හිතන සිතුවිලි 80%ම බොරු කියලා.
ඒ කියන්නේ අපේ හිතේ මැවෙන දේ ඇත්තටම ඇත්ත නෙමෙයි. ඉතින් ඒ වගේම ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අපේ ඉන්න යාළුවෝ අපි හිතනවනේ තැනකට ඇද්දි මේගොල්ලෝ මං ගැන මේ විදිහට හිතනවා ඇති කියලා අපි හිතන අය අපිත් එක්ක මේ වටේ පිටේ මූණ දෙන්න ඉන්න අය සදාකාලිකව ඉන්න අයද කියලා. කාලයක් ඇද්දි. ඉතින් මේ කිසි කෙනෙක් සදාකාලිකව ඉන්න අය නෙමෙයි. තව අවුරුදු 100ක් විතර ගත්තට පස්සේ ඔයාලවත් මමවත් ඒ ඔයගොල්ලෝ සමාජයේ තැනකට ඇද්දි ඉන්න මිනිස්සුවත් කවුරුත් නැහැ. ඉතින් හැමෝම මැරලා ඉවරයි. ඉතින් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිස්සු හිතන සිතුවිලිත් වෙනස් වෙනවා. ඔයාගේ හිතේ තියෙන සිතුවිලිත් වෙනස් වෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මේ සදාකාලිකව නැති දේවල්. සදාකාලිකව නැති මිනිස්සු. ඉතින් මේ ඇඟත් අපිට සදාකාලිකව හිතේ නෑනේ. දාලා ඉතින් අපේ ගෙලිතන් ඉන්න මේ ශරීරෙත් අපිට අතල්ලා දාලා යන්න වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි මේ සදාකාලිකව නැති මිනිස්සු හිතන දේවල් ගැන ඒගොල්ලෝ මොන හිතයිද කියලා අපි දුක් වෙලා තේරුමක් තියනවද නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අපිට ලැබිලා තියෙන වර්තමාන මොහොත අපේ ජීවිතේ අපි මේක මුලින්ම පිළිගන්න ඕනි, ඒ ගැන සතුටු වෙන්න ඕනි. ඉතින් අපේ ජීවිතේ අඩුපාඩු තියෙනවා නම් මේ දේවල් හදා ගන්න ඕනි. ඉතින් මේ දේවල් හදා ගන්න ගමන් මතක තියාගන්න අපිට හැමතිස්සෙම පර්ෆෙක්ට් වෙලා ඉන්න බෑ කියලා. ඉතින් මේ දේවල් හදාගද්දී අපේ කම්පියුටර්ස් හදාගද්දී ඕගොල්ලෝ ජීවිතේට පොයින්ට් එකක් එකතු කර ගන්නවා කියලා හිතාගන්න, ලකුණක් එකතු කර ගන්නවා කියලා. හරි අද මං හොඳට හැසිරුණා, හෙට වැරදෙන්න පුළුවන්, නැත්නම් මේ මොහොතේ වැරදෙන්න පුළුවන්. මොකද මම මේවා ඉගෙන ගන්න ගමන් ඉන්නේ. මං හිමීට තමයි මේ දේවල් ඉගෙන ගන්නේ. අපිට මරණකයි ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. ඉතින් ඔයා පොඩ අපි මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් හිතා ගන්න. ඉතින් හැමදේම පර්ෆෙක්ට් වෙන්න බෑ කියලා ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් වැරදෙන ලාලුත් තියනවා කියලා මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් ඒක හැමතිස්සෙම මතකේ තියාගෙන ඉන්න. ඉතින් මේ ලෝක ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ තමයි අපි හරිම විදිහට පර්ෆෙක්ට් වෙන්නේ. ඉතින් ඒ වගේම අපේ මේ බොරු සිතුවිලි ගැන, අපේ හිතේ තියෙන බොරුකාර සිතුවිලි ගැනත් අවධානයෙන් ඉන්න. මොකද මේවා ඇත්තටම අපේ හිතේ ඇති වෙන දේවල් විතරයි හැම වෙලාවෙම. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න, ඔයගොල්ලෝ අදහස කියන්න. channel එක subscribe කරන් යන්න. ඉතින් මේ ගැන අපි තවත් ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු. ඉතින් හැමෝටම සුබ දවසක්.